තෙරුවන් සරණයි හැම දරුවෙකුටම මම මේ වීඩියෝ එකෙන් මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොවිතැන් කරන දරුවන්ට අස්වැන්න වැඩි කරගන්න දෙවියන්ගේ ආශිර්වාදය කොහොමද හරි විදිහටම ලබා ගන්න කියන එක ගැන. දැන් ගොවිතැන කියලා කියන්නේ මේ ස්වභාව දහමත් එක්ක බැඳිච්ච දෙයක්. එතකොට මේ ගහ කොළ වැල මේවට මේ මහ පොළොවට අධිග්‍රහිත යම් දේවතා කොට්ටාස ඉන්නවා. ඉතින් ඒක අනාදිමත් කාලයක් පිළිගත් දෙයක් සහ මගේ අත්දැකීම් එක්ක ඒක අපි අත්දැකපු දෙයක්. එතකොට මේ කියන මේ අද හුඟක් වෙලාවට මේ ගොවියන් මේ මහ පොළොවත් එක්ක හැප්පෙන මේ ගොවියන් අර පැරණි චාරිත්‍ර දෙවියන් උදෙසා සිදු කරන චාරිත්‍ර වලින් බැහැර වෙලා තියෙනවා. ඒ නිසා මේ Taman සිදු කරන වගාවෙන් හරියාකාරයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න ඒ වගේ ජීවිතයට ප්‍රතිඵලයක් ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් පැහැදිලි කරන්න තියෙන්නේ ඔබ යම් කිසි විදියක වගාවක් කරනවා නම් භූමියක එහි කටයුතු ආරම්භ කරනකොට ඒ දෙවියන් උදෙසා සිදු කරන මූලික වත්පිළිවෙත් සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ මම මගේ ළඟට එන දරුවන්ට දෙන උපදේශයක් තමයි භූමිය තුල නිසි ආකාරයෙන් පහන් දැල්වලා ඒ භූමියට අධිග්‍රහිත දේවතා කොට්ටාස වලට ඒ වගේම ඔබට ආශිර්වාද කරන ඉෂ්ට දේවතාවුන්ට යම් ගෞරවයක් දක්වන්න කියන එක. දැන් ඒකෙදි මුලින්ම කහදියරෙන් සෝදගත් භාජනයක පන්දේසියක නිසි ආකාරයෙන් කෙහෙල් කොළ යක් කහ වතුරෙන් සෝදලා එරලා ඊට පස්සේ ඒ උඩ බුලත් කොළයක් කහදියරෙන් සෝදගත්ත ඒක තැම්පත් කරලා ඊළඟට පොල් තෙල් පහනක් තබන්නට ඕනේ. ඒ පොල් තෙල් පහනේ දැල්ල බුලත් කොළයේ නාරටිය දෙසට යෙදෙන විදියට. එතකොට ඒ විදියට යොදාගෙන ඒ දිසාවන් ඒ දිනවලට සුබ දිසාවන් තියෙනවා. ඉතින් මංගාවට එන කෙනෙකුට නම් මම ඔහුට ගැළපෙන විදිහට දිසාවක් මතු කරලා පෙන්වලා දෙනවා. මේ දිසාවට අදාළව පහන් දැල්ල යෙදෙන විදිහට ඔබේ පහන් දැල්වීම කරන්න කියලා. එතකොට ඒ විදිහට බුලත් කොළේ උඩ පහනක් තබලා ඊට පස්සේ ඒ වටේට මල් ටිකක් තියලා කහදියරෙන් සෝදගත්ත කාසියක් තැම්පත් කරලා ඊට පස්සේ හඳුන් කූරක් දැල්වලා ඒ වගා භූමියේ නියමිත දිශාවේ ඒ පූජාව තැම්පත් කරන්න ඕනේ. බිම සුද්ධ පවිත්‍ර කරගත් බිමක කහදියර සෝදලා තැම්පත් කරලා ඊට පස්සේ ඔබ අදිෂ්ඨානයක් කරන්න ඕනේ මේ භූමියට අධිග්‍රහිත ඉෂ්ට දේවතාවුන්ට මට ඒ කියන්නේ Tamanට ආශිර්වාද කරන ඉෂ්ට දේවතාවුන්ට ගෞරවාදරේ පිණිස මේ පහන් ආලෝකයේ මේ මල් මේ පඳුරු පූජාවන් මම සිද්ධ කරනවා. ඒ බාරගෙන මගේ ඉදිරි වගා කටයුතු සාර්ථකව කරගන්න අස්වැන්න වැඩි දියුණු කරගන්න අවශ්‍ය කරන ආශිර්වාදයේ රැකවරණය ලබා දෙන්න කියලා. එතකොට මූලිකව ගත්තාම සාමාන්‍ය පොදු සම්මතයේ තියෙනවා රාහු කාලය අතෑරලා ඊළඟට සුබ දිශාවක් තෝරගෙන ඒ කටයුත්ත සිද්ධ කරන්න ඕනේ. එතකොට මේකෙදි වර්තමානයේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දින සහ ඒ රාහු කාලය ඔබ හොයා ගන්න පුළුවන්. මම මේ සඳහා ඔබට දැනුවත් කරන්නම්. ඉරිදා දිනවල උදෑසන ඒ කියන්නේ පෙරවරු 4:30 ඉඳන් 6 දක්වා රාහු කාලය පවතිනවා. සඳුදා දිනවල පෙරවරු 7:30 ඉඳන් 9 දක්වා රාහු කාලය පවතිනවා. අඟහරුවාදා පෙරවරු 3 සිට 4
1:30 දක්වා රාහු කාලයේ පවතිනවා. බදාදා දවල් 12 සිට 1:30 දක්වා. ඊළඟට බ්‍රහස්පතින්දා පෙරවරු 1:30 සිට 3 දක්වා. සිකුරාදා පෙරවරු 10:30 සිට 12 දක්වා. ඊළඟට සෙනසුරාදා 9 සිට 10:30 දක්වා. එතකොට මේක දවල් උදේ කාලයට සහ සවස් කාලයට දෙකටම යෙදෙනවා. ඒක ඔබ දැනුවත්. ඊළඟට ඒ දිනවලට සුබ දිශාවන් තියෙනවා. ඉරිදා දිනේට නැගෙනහිර දිශාව, සඳුදා දිනේට උතුරු දිශාව, අඟහරුවාදා දකුණු දිශාව, බදාදා උතුරු දිශාව, බ්‍රහස්පතින්දා නැගෙනහිර දිශාව, සිකුරාදා බස්නාහිර දිශාව, සෙනසුරාදා දකුණු දිශාව. එතකොට ඒ වගේ තමයි සුබ දිශාවන් ඒ දවස් වලට යෙදෙන්නේ. එතකොට කොහොම නමුත් ඒ සුබ දිශාවකට ඒ පූජාවේ පහන් ආලෝකයේ දැල්ල යොමු වෙන විදිහට බිම සකස් කරගෙන ඒ බිම තුල මේ පූජාව තැන්පත් කරලා ඔබට පුළුවන් මේ විදිහට ඉල්ලීමක් සිද්ධ කරන්න මේ කටයුතු සාර්ථක කරලා දෙන්න කියලා. ඒ වගේම ඔබ අස්වැන්න නෙලා ගත්තට පස්සේ අපි දන්නවා සාමාන්‍යයෙන් අලුත් සහල් මංගල්‍ය ඒ වගේ දේවල් දෙවියන් උදෙසා දේව පූජා විවිධාකාරයෙන් සිද්ධාස්ථානවල පැවැත්වෙනවා. නමුත් ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ මම මේ භූමිය තුල, ඒ කියන්නේ වගා භූමිය තුල ඔබ වහන්සේලාට ගෞරව ආදරය දැක්වීම පිණිස, ඒ කෘතගුණ සැලකීම පිණිස කිරි මුට්ටියක් උතුරවනවායි කියලා. එතකොට නැවුම් මුට්ටියක් අරගෙන එලකිරි යොදාගෙන ඒ භූමියේ ඔබ පහන් දැල්වපු ස්ථානයේ ආසන්නයේ හෝ එම ස්ථානයේ හෝ ඔබ අස්වැන්න නෙලා ගත්තට පස්සේ කිරි මුට්ටියක් උතුරවලා එම ඉතුරුවාට පස්සේ ඒ කිරි අරගෙන ඔබට පුළුවන් භූමියට ඉහලා ඔබට වගාව වැඩි දියුණු කරගන්න, අස්වැන්න වැඩි කරගන්න ආශිර්වාද කරපු ඉෂ්ට දේවතාවුන්ට මේ පූජාව, මේ ගෞරවය ලැබේවා, වහන්සේලාගේ ආශිර්වාදයක් මට ඉදිරියටත් ලැබේවා කියලා එහෙම ප්‍රාර්ථනාවක් කරන්න. ඒ අතර අර මුල් අවස්ථාවේදී ඔබ තියපු ඒ පහන් පූජාව තුල තිබු ඔබ කාසියක් තිබ්බනේ. ඒ කාසිය ඒ පහන් දැල්ල නිවුණාට පස්සේ බුදු කුටියේ හරි තමන් ඒ සුරක්ෂිතව තියලා ඒ අස්වැන්න නෙලලා ඒ නිසි ආකාරයෙන් කිරි පූජාව සිද්ධ කරාට පස්සේ ඔබට පුළුවන් ඒක පූජනීය ස්ථානයකට හරි මොන හරි පින් කැටයකට හරි ඒ වගේ දෙයකට ඔබ ඒක දාන්න. ඉතින් අන්න ඒ වගේ චාරිත්‍ර කීපයක් තියෙනවා. ඉතින් ඒ චාරිත්‍ර නිසි ආකාරයෙන් කරලා මේ ස්වභාව ධර්මයත් එක්ක බැඳිලා ස්වභාව ධර්මයේ ආශිර්වාදයක් ලබාගෙන, දෙවියන්ගේ ආශිර්වාදයක් ලබාගෙන ඔබගේ මේ ඔබ බලාපොරොත්තු වෙන ජීවිතයේ සාර්ථකත්වයට ගමන් කිරීමට මේ ගොවිතැන හරහා, වගාව හරහා හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න කටයුතු කරන්න. ඉතින් ඒකට තමයි මම මේ මඟ පෙන්වීම කරේ. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.